ඔයාලා මගේ කැම්පස් යන වීඩියෝ එක බැලුවා නම් මේ තියෙන්නේ ඒකේ දෙවෙනි කොටස. හලෝ ළමයි. ඉතින් මේ මැයි 16 වෙනිදා. මෙදා තමයි අපි කැම්පස් යන. අපි නෙමෙයි. මම කැම්පස් යන ගෙදරින් ආපු දවස. ඉතින් අපිට ප්‍රධානම රාජකාරිය උනේ අපේ බබාලා දෙන්නව බෝඩින් හවුස් එක නවත්තන එක. මං වගේම එයාටත් බෝඩින් තියෙනවානේ. ඒ නිසා ඉතින් අපි යාළුවා බෝඩින් හවුස් එක තමයි නැවතුනේ. බලන්නකෝ නේ අපි චූටි පැටව දෙන්නගේ ලස්සන. මට දැන් මේක වොයිස් කරද්දි මට ඉතින් මතක් වෙනවා. කොහොම හරි අපි ඉතින් ඉස්සලාම කාර් එකට පෙට්‍රල් ටිකකුත් ගහගෙන මේ ඉතින් අපි බබාලට අපි ඇඳුම් අඳින අපේ චූටි අක්කා. එයාලත් ලස්සනට ඉන්න බයි. ඊට පස්සේ ඉතින් අපි ලස්සන ගම පහු කරගෙන අපි දැන් මේ ඉස්සෙල්ලාම යන්නේ අපේ බබාලා දෙන්නගේ බෝඩින් හවුස් එකට. පේනවනේ ඉතින් අපේ ළමයි යන්නේ අපේ කාරේ. ඔයින් අපි චූටි එක්කෙනා මෙයා ඉතින් අපේ කාරේ තමයි යනකන් ගියේ. කොහොම හරි අපි ආවා බවුන්ගේ බෝඩින් හවුස් එකට. මේ ඉන්නේ අපි ලොකු අක්කා ෂූට් එකක් තියෙන අපි චූටි එක්කට. ඊට පස්සේ අපි ඉතින් ජෑමුත් කඩාගත්තා. අක්කලා දින තමයි කැඩුවේ මං කැඩුවේ නෑ. කොහොම හරි අපි ඉතින් උත්නි ඉක්මනට ආවා. මොකද ඔය ගෙදර අයිතිකාරියෝ අපි ඔය ටික කඩන නිකන් උඩින් ඉඳන් බලන් ඉඳලා. අපි ඉතින් දුවගෙන ආපහු ගියා මේ කාර් එකට. ඊනවනේ ඉතින් අපේ අක්කා මහන්සියෙන් තරම උඩ පැන ගෙඩි ටික ඔක්කොම කඩාගත්තේ. ඊට පස්සේ ඉතින් අපි දාදා මාලිකාවටත් ඔය වැවරෝමේ යන ගමන් වැඳගෙන අපි ගියා බඩට යමක් දාගන්න. අපි ගියේ අපි හැමදාම යන රොටි කඩේකට. ඒක අපිට රොටි හම්බෙන්න මොනවත් එක්ක නන්නවද? අලකොලයි නායකොච්චි ලුණු මිරිසුයි විම්මල් කරියෙකුයි එක්ක. එතන කැමරන් මාර රහයි මට මතක විදිහට කඩු ගන්නව පහු කරන් එද්දි මාව නැල්ලට කිට්ටුව වෙන්න ඕනි මේක තිබ්බේ. කොහොම හරි අපි ඉතින් ඔක්කොම රොටි ටිකත් කාලා කට්ටිය ප්ලේන් ටික බීලා අපි ආවා මට ඕනි බඩු වගේක් තව ගන්න. පළවෙනි ව්ලොග් එකේ කියන්න බැරි වුණ ටිකක් මම දැන් කියන්නම්. මම පෙන්නපු අයිටම්ස් වලට වඩා මම ගොඩාක් දේවල් අරන් ගියා බඩු. දරවල බෝඩින් එකේ උයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා ගන්න කටින් බෝඩ් එකක්, පිහියක්, එතකොට උයන්න භාජන, හැඳි, ඒත් එකම රයිස් කුකර්, ගෑස් කුකර්, සිලින්ඩර් අනම්මනම් ඔක්කොම බඩු ටික තමයි මේ ගන්න ගියේ. ඉතින් කේක් කන්ටේනර්ස් ගත්තා. මොකද බිස්කට් දාන්න, අනම්මනම් දාන්න ඒවත් ටිකකුත් අරගෙන රෙදි හොදන්න බාල්දියකුත් ගන්න ළමයි. ඊට පස්සේ ඉතින් අපි මේ යන්නේ අපේ අත්තම්මලා ගෙදරට. ඔය ඉතින් අපිට චුට්ටයි යන්නේ වීඩියෝ කරගන්න පුළුවන් උනේ මොකද වැඩ ගොඩක හිටියේ. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පුළුවන් මගේ කැම්පස් එකට ගියපු ගමන දිගටම බලන් ඉන්න. ඒත් එක මගේ බෝඩිම කොයි වගේද? අපි කොහොමද මං ඉන්නේ රූම් එක ලස්සනට ලෑස්ති කරගත්තේ කියලා. අපේ අම්මා ඉතින් ගෙදර ආපු ගමම ඔක්කොම බඩ ටික හොදලා කරලා වේලෙන්න තිබ්බා. මොකද හෙට තමයි මම කැම්පස් යන දවස. එහෙනම් ඊළඟට දාන වීඩියෝ එක අනිවාර්යයෙන්ම මිස් කරගන්න නැතුව බලන්න. බයි බයි.